Eiffel. Anna. අපි පන්සේ ඉන්නේ. අපි දැන් පන්සේ ඉන්නේ. කන්න ඇයි දෙයි හඳුර මෙච්චර දඩා රැඟක් තියාගෙන කන්නම දකලා hello ළමයි කොහොමද කට්ටියට ඔන්න අද ආවා අපි කොහෙද ප්‍රංශේ පැරිස් වලට. අපි ආවද පැරිස් වලට අද කිව්වට අතරම අපි අදර මේ ආවේ ඊට කලින් දවස් දෙකකට ආවේ පොඩි වැඩ වගේකට ආවා. ඉතින් ඒක මම අපි තීරණය කළා ඔයාලා එක්කගෙන යන්න පැරිස් වල තියෙන ලස්සනම සහ කවුරුත් බලන්න කැමති තැනකට. ඒ මොකද්ද? ඒ තමයි Eiffel අපි ඉතින් අද ආවා Eiffel Tower එක බලන්න. ඉතින් අපි ප්‍රංශයට ඇවිල්ලා එකපාරක් Eiffel Tower එක බලන්න ආවේ. හැබැයි vlog එකක් කරන්න උන්නේ නැහැ ඒ පාරේ. ඒක නිසා අපි තීරණය කරා මේ පාර ඔයාලට vlog එකකුත් අරන් එන්න. ඉතින් අද අපේ ලොග් එකට පොඩි බාධාවක් කියලා තියෙනවා කාලගුණයෙන්. අද පොඩි වැස්සක් යනවා ළමයි. ඔව් ඇත්තටම අද උදේ අපි එන්න හිතන් හිටියේ vlog එක කරන්න. හැබැයි දැන් වෙලා මම 2යි ගානයි අපි බලන් හිටියේ වැස්ස අඩුවේ කියලා. හැබැයි වැස්ස අඩු වෙන පාඩක් නැහැ. වැහි දෙවියන්ට මල පැනලා ලොකෝයි. ඉතින් අපි තීරණය කරා වැස්සත් කමන්නේ ඔයාලට Eiffel පෙන්නන්න. මොකද අපි ඔයාලට ගොඩක් ආදරේනේ. ඒ නිසා අපි තීරණය කළා ඔයාලට Eiffel පෙන්නන්න යන්න. වැස්ස තෙමීගෙන හරි යනවා කියලා තීරණය කරා. ඉතින් අපි ට්‍රේන් එකකින් ඇවිල්ලා අපි Eiffel තියෙන හරිය බැස්සා බැහැලා ඉතින් වීඩියෝ කර හිටියේ නෑ. ඉතින් අපි ඉක්මනට ආවා. තව යාළුවෝ දෙන්නෙක් අපිත් එක්ක ඔයාලත් බලන්න වීඩියෝ එකට අපිත් එක්ක එනවා. ඔයාලා දන්නවා කවුද කියලා. මොකද ඔයාලා අපේ ලූට්ස් වීඩියෝ එක බැලුවා නම් ඔයාලා දන්නවා ඒ කවුද කියලා. ඒක නිසා එතන දෙන්න අපි පෙන්නන්නම් ඔයාලා දන්න දෙන්නෙක්. සහ මේ පරිසරට පිරාස මාර ලස්සනයි. මොකද ගොඩක් සීතලයි. අද ටිකක් ගොඩක් දැන් වින්ට් එක පටන් ගන්න ළඟයි. වින්ට් එක නෙමෙයි මෙයාට කියුනේ වින්ට් එක ලබන්න ළඟයි කියලා. මෙහෙම තමයි ඒ වචන පැටලවෙන. ඉතින් අපි පර්ෆෙක්ට් මිනිස්සු නෙමෙයි. ඉතින් කොහොම හරි පට්ට මේ එකක් තියෙන. මොකද මේ ගස්වල දැන් පාට ටික වෙනස් වීගෙන යනවා වල් පේනවා ඇති. කොළ හැලෙන්න වගේ අර ලස්සන කල එකක් එනවා ගස්වලට. ඉතින් තා ටික දවසක් යනකොට මේකේ සම්පූර්ණම කහ වෙලා මාරම ලස්සනක් වෙනවා. මේ පැත්තම නේ මුළු ප්‍රංශයම මුළු යුරෝපෙම කහ වෙනවා. ඉතින් ඒ වගේ වයිබ් එක මේ වගේ තැනකට ආවම ඉතින් මම මේ බලන් ඉන්නේ Eiffel කුන්නද. ඒක දැන් මට පේනවා. ලාවට පොඩ්ඩක් පෙන්නමු. ලාවට පොඩ්ඩක් පෙන්නන්නද ඔයාලට? නෑ ඉතින් අපේ Eiffel Tower එක. එනවාද යන්න අපිත් එක්ක උඩට. ෆන්ක්ෂන් ඇන්දලා ගොඩක් ෆන්ක්ෂන් ඇන්දලා ඇවිල්ලා ඉන්නේ මේක බලන්න. ෆන්ක්ෂන් ඇන්දලා නේ මුළු ලෝකෙම නැන්දලා. මෙහෙන් නෙමෙයි අපි අරහෙන් යන්නේ නේද? අනිත් දෙන්නත් ඒවි නේද? ආනා දෙන්නම හරියටම හම්බුනේ 4:44ට. 4:44ට ආවිශ්වාස කරා. එන්න කල්යාණී බාජු ආවා. අපි පන්සේ ඉන්නේ. අපි දැන් පන්සේ ඉන්නේ. එයාලා ආවා. අපි ආවා. ඔයාලා අපි ළඟට බලන් හිටියා. අනේ මේ අපි මැප් එක දීක හොයාගෙන හොයාගෙන විදියක් නෑ. ඔමින් ළමයි මේක කැමරාව මොනවද වෙලා ඒක අයින් කරමු. ඒක ගන්න විදියට හිතන්න එපා. මොනාරි කියපල්ලකෝ බා. බොන්ජූර්. අපි Eiffel බලන්න යන්න හදන්නේ. අපි ගිහිල්ලා හොඳට oh my god යා පේන්නේ නැහැ ඉතින්. ඊයස්සේ අපි හොඳ වැඩක් වුණානේ. අපි පස්සේ කියන්නම් ඔයාලට කියන්නම් ඉත්තේ පොලිස් කාර්යයක් ඇවිල්ලා අපි හිටුටන්ට එකපාර ගහගෙන ගියා ඒකෙත් කවුරුගෙත්. අර උදවි දුන්නේකේ. ඔව්. දැන් මේ විසිරින් දිව්වා. අනේ මන්ද මොකක්ද සීනියක් ගිහිල්ලා. හරි ප්‍රශ්නයක් කියලා මේ හෙන ලොකු ප්‍රශ්නයක් කියලා. ඉතින් මේ බය වුණාද? පොඩ්ඩක් බය වුණා.
ඉතින් හරි අපි යන් අපිට හොඳට අයිෆල් පේන තැනකට එන ළමයි. අද නියම දවස වැස්ස තෙමීගෙන අයිෆල් වලට පෙන්නන්න හදන අපි. මේක වීඩියෝ ගන්න පුළුවන්. අර පැත්තේ. හරි යන කට්ටිය. අතනින් ඇතුළට ගියන්නේ. මෙන්න ළමයි අයිෆල් තියෙනවා. ඉතින් අපි මෙතනින් චෙක් කරලා යන්න හදන්නේ. අපි නම් ගල් වෙලාම ඉන්නේ. ඒ දෙකම එකයි නේද? ඇයි මේ පැත්තේ ඔක්කොම ෆෝලියම් වෙලා ඉන්නේ? චෙක් කරලා ඉතින් අපි හරිඳුවයි ළමයිනේ ඔයාලට අයිෆල් බලන්න යන්න ඕනේ නැද්ද ළමයිනේ? අයිෆල් බලන්න යන්න ඕනේ නැද්ද? කන්න ඇයි දෙයි හඳුර මෙච්චර දඩා රැඟක් තියාගෙන කන්නම දකලා කොහෙද කොච්චර චූටිද අනේ දෙන්නම බඩේ අන්තිම කිරියක වගේ ඒක තමයි අපි යන්න හදන්නේ අවුල් ඩිනර් එකට ළමයිනේ අයිෆෝල් අපිට ළඟටම පේනවා කවදාවත් හිතුවද මෙච්චර දෙයක් මේ හිතේ දකින්න හම්බෙයි කියලා අම්මෝ ඒ සතුට අපි දැන් යන්නේ අයිෆෝල් එකේ යටට අද අපිට එකම දුක මේ වරුසාව තමයි ඉතින් ඉතින් එයාලා කෝපි බොනවා දැන් මෙහෙට ඇවිල්ලා. ඔයාලා මොකද කෝපි බොන්නේ? අද හරිම සීතල දවසක් නිසා අපි කෝපි බොන තීරණය කරා. ගොඩක් කියන්න බලන්න. ඇත්තම කිව්වොත් ගොඩක් සීතලයි. ජැකට් එක මදි හොඳට මේ ජැකට් එක මම නිකන් මේක දාන්න. පාච මොකද කියන්න තියෙන්නේ? marvelous feeling awesome සීතලයි සීතලයි ගොඩක් මේ වෙවුලනවා හරි අමාරුයි ඇත්තටම කලේ වාච තු බලයිද? ඔයාලට තු බලයිද? තව චුට්ටකින් තු බල හැදෙයි. තාම නෑ. හරිම රස කැපුචිනෝ එක ඒ අයියා රස දාලා හදලා තියෙන්නේ. කලේට කපචිනෝ බොන්න ඕන කිව්වා. අපේ කලේට මේ හරි ආසාවක් තියෙනවා කිව්වා අයිෆල් එක යට ඉඳගෙන කැපචිනෝ එකක් බොන්න. ඉතින් මං ගිය පාරවල කිව්වා කැපුචිනෝ හරිම රසයි ඔයාලා ආසද අයිෆල් එක යටට යන්න? මෙතන පට්ටම ලස්සනයි. ඔයාලට මේ ෆීලින් එක දෙන්නම්. ඒ කියන්නේ ඒක හිතා ගන්නවා බෑ ඔන්න බලන්න. බලන්නකෝ කොච්චර ලස්සනද කියලා එතන හරියටම අපි ඉන්නේ අයිෆෝන් එක මැද්දේ මාරම ලස්සනයි ඒවා අයියෝ ඒ තීරේ පොඩ්ඩක් දෙන්න මෙහෙම තියන ගිල්ල වලට ඕ වව් පිස්සුවක් හැදම මේක නම් ඉතින් ජීවිතේ තීච්ච ලොකුම ඊනයක් මෙතෙන්ට එන එක ගිය පාර ආවට අපිට මැද්දට එන්න උන්නේ අද ඉතින් මැද්දට ආව වචන වලට කියන්න බෑ පොඩි කාලේ දැකපු ලස්සන හීනයක් මොකද මං හිතුවේ නෑ පොඩි කාලේ කවදා ප්‍රංචරෙන් එන්න හම්බෙයි කියලා ඉතින් මහන්සිය උත්සාහය නිසා ඒක අපි කරගත්ත කොහොම හරි අවසානයේදී අයිෆල් එකේ හටට ආවා කියලා වැඩක් නෑ ඉතින් අද වෙලා තියෙන එකම දේ අවුල තමයි හොඳට වහින එක තමයි ප්‍රශ්නයකට තියෙන ඉතින් ඇස්සත් එක්ක හරි අමාරු මෙතන ලොග් කරන්න එනහට ඉතින් පුළුවන් විදිහට ලොග් එක කරා
අපි දැන් තා පොඩ්ඩක් යනවා. ඔයාලා දන්නද iPhone එක? iPhone එක හොඳටම පේන තැනක් තියෙනවා. මේ එතෙන්ට යනවා. ඒක ගියාම ඔයාලට තව වීඩියෝ ටිකක් අරගෙන මේ පාලමක් තියෙන ගඟක් තියෙනවා. ඉතින් ඒ ටික පෙන්නන්නම්. අර ළමයා දෙන්න ගියා කෝපි එකේ කෝපේ තියලා යුරෝ දෙකක් ගන්න. යුරෝ දෙකක් කියන්නේ පොඩි ගාණක් නෙවෙයි. කීයද? යුරෝ දෙකක් 700ක් විතරනේ අපරාධේ රුපියල් 700ක්. ඉතින් කෝපේ තියලා යාලා ඒක ගන්න ගියා. අපිට නම් හරිම සීතලයි. අපි එනත් ආපොට්ටේ. හැබැයි ඔය කුඩේට වැඩිය මේ කුඩේ ලස්සනයිදත් මන්දා. පොඩ්ඩක් කිමිට යන්න ඔය දෙන්න. මේ මෙතන කවද? ඒක තමයි ඉන්නවා මට මතක් කරන්නේ. අරක මේ මට දාලා දුන්න නම් හරි. එතකොට කලෙට අල්ලන්න. ඔව් ඉන්න. අපි මෙහෙම આવොත් කකුල උස්ස ගන්න. කකුල උස්සගෙන වගේ. පේනවද දැක්කේ? අපි බුත්තාට කිස්සේ උත්තිල මං ආවිති ඔයාලට හොඳටම පෙන්වන්න iPhone එක. ඉතින් මෙතනට තමයි නියමටම iPhone එක පේන්නේ. කියන්නේ දුරින් ඉඳන් බලන්න ලස්සනට පේන තැන. ඉතින් දැන් ගොඩක් කට්ටිය ෆොටෝ ගන්න වැඩවලට එනවා ඉතින්. ඒ වගේම මෙතන යටින් යනවා මුළු පැරිසෙම වගේ ආවරණය වෙන ගඟක්. ඉතින් ඒකේ බෝට් සවාරි ගොඩක් යනවා. එක ඒවා යනවා. ඉතින් අපිට නම් ඉතින් වත්කමක් නැති නිසා අපි මේ බෝට් වේ ගේ නෑ. ඊළඟ වතාවෙත් ඔයාලත් එක්ක බෝට් වේ යන try එකක් දෙන්න. දුප්පත් අපිනේ. අපිට ඉතින් වෙන අයට වගේ සල්ලි නෑනේ බෝට් වල යන්න. හරි කමන්නේ පැරිසියට හරි ආවනේ. ඊළඟ වතාවේ ඔයාලා එක්ක යන්නකෝ බෝට් වල. ඉතින් කොහොම හරි ඔන්න ඔය විදිහට අපි බෝට් සවාරිය බැලුවට පස්සේ කොහොම හරි තවත් හොඳ වැඩක් වුණා. ඒ තමයි අපි ඉන්න තැනින් අශ්වයෙකු ගියා. ඉතින් අශ්වය දැකලා නැහැ කියලා කියන්න එපා. ඉතින් මේක වෙනස්. ඉතින් පැරි ඉස්සරහින් අශ්වයෙක් කියන්නේ අර ඒ ඉස්සර කාලේ වගේ මේ එක පිටිපස්සේ එල්ලගෙන. ඉතින් හරිම ලස්සනයි ඒක. ඉතින් ඒකත් බලාගෙන අපි අපේ ගමන ඉවර කරන්න තැන දැන් මේ ලෑස්ති වෙන්නේ. ළමයි ඉතින් ඔව් තමයි අපි අද දවස ගෙව්වේ. අතන ගියොත් අද ඇත්තටම මේ වීඩියෝ කරන්න තරම් මේ වෙකන්න වෙන දවසක ආපුවම මෙතෙන්ට එන්න. මොකද මේ අපි පිටුපත් නේදලා වහින්න ගත්තා. වයිස් ඇස්ස නිසා මේ හරියට vlog එක කරගන්න විදියක් නැහැ. ඉතින් ඒකත් එක්ක ඔයාලට දාන්න මේ vlog එක. ඉතින් අඩුපාඩු මොන හරි ඇති ඉතින් හිතන්න එපා. මොකද අද ඇත්තටම අපි ලෑස්ති වෙලා වෙන එහෙනම් සීතලයි. සීතලත් එහෙමයි. ඒ වගේම තමයි අත ගොඩක් වහිනවා. වහිනවා ඉඳ අපිට හරියට වීඩියෝ එක කරගන්න බැරි වුණා. ඒත් අපි ඊළඟ වීඩියෝ එකක් හරි දානවා ඔයාලට බලන්න. ඊළඟ පාර අපි ඔයාලට iPhone වල ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් අපි ඔක්කොම යන්නයි හදන්නේ. බයි බයි. බයි බයි. මොස්වරේ